ශ්‍රීයන් ඊශ්‍රායල් YouTube channel එකෙන් අද අරගෙන එන වීඩියෝ එක ඒ තරම් සුබදායක නොවන තොරතුරක් තමයි තියෙන්නේ. ඉතින් ඊශ්‍රායලයේ නීති විරෝධීව සිටි ශ්‍රී ලාංකිකයන් අත්අඩංගුවටගෙන උසාවි නියෝගයකින් නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී. මෙන්න මේ ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ආයුබෝවන් හැම දිනාටම ශ්‍රීයන් ඊශ්‍රායල් YouTube channel එකට ඔයාලා හැම දිනාම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ගොඩක් ස්තුතියි ශ්‍රීයන් ඊශ්‍රායල් YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැම දිනාටම. ශ්‍රීයන් ඊශ්‍රායල් YouTube channel එකෙන් ඔයාලට හැමදාමත් නිවැරදි තොරතුරු අරගෙන ආවා. තව ඉදිරියටත් ඔයාලට නිවැරදි තොරතුරු අරගෙන එනවා. ඒ නිසා ශ්‍රීයන් ඊශ්‍රායල් YouTube channel එකත් එක්ක alert එකේ ඉන්න subscribe කරලා තියාගන්න. හරි අපි යමු වීඩියෝ එකට. අද කතාව වෙන්නේ නීති උල්ලංඝනය වන පරිද්දෙන් ශ්‍රී ලාංකිකයන් රැකියාවලින් ඉවත් වෙලා වෙනත් ස්ථානවල රැඳී සිටියදී අත්අඩංගුවට පත් වෙලා උසාවි නියෝගයකින් ශ්‍රී ලංකාවට පිටුවල් කිරීමට අවසර ලැබිලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව විස්තර මෙන්න මේ විදිහයි. මේ විදිහට ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ 3 දෙනාම රඳවලා තිබිලා තියෙන්නේ රම්ලේ බන්ධනාගාරයේ. ඉතින් මේ තිදෙනා බැලීමට අපේ තානාපතිතුමා නිමල් බණ්ඩාර මහත්මයාද ගිහිල්ලා තියෙනවා. ඔවුන්ගේ තොරතුරු සොයා බැලීමට. ඒ සමග තානාපති කාර්යාලයේ දෙවන ලේකම් නිරෝෂණ මහතා හා භාෂා පරිවර්තක සමග තමයි මේ ශ්‍රී ලාංකිකයන් 3 දෙනාගේ තොරතුරු සොයා බැලීමට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එයින් එක්කෙනෙක් 2024 නොවැම්බර් මාසයේ ඇග්‍රිකල්චර් වීසා ඒ කියන්නේ කෘෂිකාර්මික සේවය සඳහා ඇවිල්ලා තියෙන්නේ. දෙවැනි එක්කනා 2016 වසරේ කෘෂිකාර්මික සේවය සඳහා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සේවා ස්ථාන වලින් ඉවත් වෙලා වෙනත් ස්ථානවල සේවය කරන වෙලාවේ තමයි අත්අඩංගුවටපත් වෙලා තියෙන්නේ. ඉතින් අනිත් තුන්වෙනි එක්කනා ශ්‍රී ලාංකිකයා මීට වසර 2කට පෙර 2023 වසරේ ජෝර්දාන දේශ සීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට පැමිණි කෙනෙක්. ඉතින් මේ විදිහට ඊශ්‍රායලයට අනවසරයෙන් පැමිණීම කොයිතරම් රිස්ක් එකක්ද කියන එක මන් දන්නේ මිනිස්සුන්ට තේරෙනවද නැද්ද කියලා. ඇත්තටම ඊශ්‍රායලයේ නීති ගොඩක් තදයි. ඒ වගේම මේ වගේ අනවසරයෙන් ආවා කියන්නේ එයාට ගුවන් ගමන් නැහනේ. පාස්පෝර්ට් එක රෙජිස්ටර් වෙලා නැහැ ඊශ්‍රායල් තුලදී. එතකොට එයාට ඊශ්‍රායලයේ රැඳෙන්නට වීසා එකක් ලබා ගන්නට අඩුම ගානේ සරණාගත වීසා එකක්වත් ලබා ගන්නට පාස්පෝර්ට් එක වැලිඩ් නැහැ. ඉතින් කොයිතරම් රිස්ක් එකක්ද? තමන්ගේ ජීවිතය මේ තරම් අවදානමේ දාගන්න තරම් මිනිස්සු මේ තරම්ම දුරදිග කල්පනා කරන්නේ නැති මිනිස්සුද කියලා හිතෙනවා. ඒ වගේම තමයි ඇග්‍රිකල්චර් රැකියාවන් වල නම් බොහෝ ප්‍රශ්න තිබුණානේ ගිය වසරේ ආපු අයට. ඒත් මේ 2016 වසරේ ඉඳලා මේ වෙනකම්ම රැඳිලා ඉඳලා තියෙනවා ඇග්‍රිකල්චර් වීසා වලට ආපු කෙනෙක්. ඉතින් කොහොම වුණත් 2016 වසරේ මෙහි ඊශ්‍රායලයට ආවා නම් එයාට අනිවාර්යයෙන්ම වීසා කාලය ඉවර වුණා නම් එයාට අනිවාර්යයෙන්ම සරණාගත වීසා එකකට හරි යන්න තිබුණා. එහෙම හරි ඉල්ලීමක් හරි කරන්න තිබුණා. ඉතින් ඒ වගේම ගොඩක් පරිස්සම් වෙන්න ඕන වීසා එකක් නැතුව ඊශ්‍රායල් තුල ඉන්නවා කියන්නේ අත්අඩංගුවටපත් වුණාට පස්සේ ඒ වෙලාවෙම මේ ටිකට් එක දාලා ලංකාවට යවන්නේ නැහැ. බන්ධනාගාරවල තියලා උසාවි දාලා ඉතින් තමන්ගේ අනාගතයම අඳුරු කරගන්න වැඩක් තමයි කරගන්නේ. මොකද ආය තවත් රටකට යන්න හැකියාවක් නැති වෙනවා. තමන්ගේ ජීවිත කාලයටම බ්ලැක් ලිස්ට් වෙනවා. ඉතින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඔය ශ්‍රී ලංකාවෙන් කට්ට කාලා වලි දාගෙන එන කට්ටිය ඊශ්‍රායලයට ඇවිල්ලා ඒ ආපු වීසා එකෙන් ඉවත් වෙලා වෙනත් රැකියාවන් වලට වැඩි පඩියට යන්න බලාගෙන පැනලා වැඩ කරනවා රිප්පූජ වීසා ගහ ගන්නවා අපිට පුළුවන් කියලා හිතන්නේ නැතිව. ඉතින් ඇත්තටම නීති විරෝධී වැඩක් ඒක. ඔයාගේ වසර 5 නම් ඇග්‍රිකල්චර් වලට ඔයාට ලැබෙන්නේ අවුරුදු
5ක සේවා කාලයක් නම් ඒ අවුරුදු 5 සේවා කාලයෙන් පස්සේ නම් ඔයාට සරණාගත වීසා එකකට යන්න අවස්ථාව තියෙනවා. මොකද ඒගොල්ලන් ඊට පස්සේ ඒ ගැන සලකා බලයි මෙයා අවුරුදු 5ක් වීසා එකේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙයාට ශ්‍රී ලංකාවට යන්න හැකියාවක් නැහැ. ඒ මොකක් හරි ප්‍රශ්නයක් කියලා මේ එහෙම මොකක් හරි ප්‍රශ්නයකට තමයි මෙයා ඉන්න යන්නේ කියන සාධාරණ සිතුවිල්ලවත් අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට ඒවි. ඒ අනුව ඔයාට සරණාගත වීසා එක රිපෝජ වීසා එක ලබා ගන්නට හැකියාවක් ලැබේවි. මම කියන්නේ නැහැ සරණාගත වීසා එකට යන්න මේ විදිහයි අර විදිහයි කියලා. සරණාගත වීසා වලට යනවා කියන්නේ එක්කෝ මරණීය තර්ජනයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අර මේ වෙනත් සම්බන්ධකම් තියෙන්න ඕන මේ ඒක පාර්ශික ලිංගිකයන්ගේ සම්බන්ධතාවයන් තියෙන්න ඕන. ඉතින් ඒ වගේ මොකක් හරි එකක් නිසා හරි සරණාගත වීසා එකකට ඇප්ලයි කරලා ලබා ගන්නට උත්සාහ කරනවා බොහෝ අය. ඉතින් කොහොම වුණත් මරණීය තර්ජනයක් තියෙනවා ශ්‍රී ලංකාවේ කියලා කියනවා නම් ඇත්තටම ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේ නමටත් ඒක ලොකු කැලලක් වෙනවා. ගොඩක් රිපූජ වීසා ඉල්ලනකොට මේ විදිහට. ඒ වගේම ගොඩක්ම වැරදුනේ ඇග්‍රිකල්චර් වීසා වලට ආපු අයට තමන්ගේ සේවා කාලය වසර 5ක සේවා කාලය වළංගු වීසා කාලයක් වාට තියෙද්දි අනිවාර්යෙන්ම රැකියාවෙන් ඉවත් වෙලා වෙනත් රැකියාවන් වල ඉද්දි කිසිම සහනයක් සැලසෙන්නේ නැහැ. ඒක නිසා එන්න ඉන්න අයත් දැනට රැකියාවන් වල නිරත වෙලා ඉන්න අයත් අනිවාර්යෙන්ම තමන්ගේ රැකියාව රැකගන්න තමන්ගේ රැකියාවට වඩා තමන්ගේ වීසා එක රැකගන්න අනිවාර්යෙන්ම ඊශ්‍රායල් තුල රැඳිලා ඉන්න නම් තමන්ට එළියට බහැලා ගමනක් බිමනක් යන්නත් බැරි නම් ඉතින් ඒ ඊශ්‍රායලේ ඉන්න කාලය තුල ඇත්තටම වැඩක් නැහැ. එහෙම ඊශ්‍රායල් තුල කාලය ගත කරලා තමන්ට වීසා එකක් ලැබෙනවා නම් රැකියාව මොනතරම් අමාරුණත් ඒ වීසා එක රැකගෙන රැකියාවේ ඉන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. රැකියාවල ගොඩාක් අපහසුකම් තියෙනවා. අපි ඒවා දන්නවා. ඒ වුණත් අපිට හැමෝටම කිසිම රැකියාවක් ලේසියෙන් පහසුවෙන් කරන්න බෑ. කවුරුත් ලේසියෙන් පහසුවෙන් රැකියාවල් කරන අය නැහැ. ඉන්නවා අතලොස්සක් ඒක පිනට ලැබෙන දෙයක් වගේ. ඇත්තටම දෙවියෝ දෙන දෙයක් වගේ බොහොම ලස්සනට සැහැල්ලුවෙන් වැඩ කරගෙන ඉන්න අය ඉන්නවා. ඉතින් හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. තමන්ගේ ඒ වාසනාව අනුව තමයි ඒකත් ලැබෙන්නේ. මේ පළවෙනි දෙන්න දින දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට පිටත් කර යැවීමට තමයි වැඩ කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. ඒත් තුන්වෙනි එක්කෙනා කියන්නේ වළංගු ගුවන් බලපත්‍රයක් නැති නිසා තානාපති කාර්යාලය හරහා ඒ කාර්යයන් සිදු කරાવી හදිසි ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කරලා ඊට පස්සේ තමයි යාට ශ්‍රී ලංකාවට යන්න වෙන්නේ. ඒ වගේම දැන් ඇග්‍රිකල්චර් විතරක් නෙමෙයි කෘෂිකාර්මික රැකියාවන් වලට ආපු අය පමණක් නෙමෙයි ඉදිකිරීම් කර්මාන්ත සඳහා පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් පවා තම සේවා ස්ථානවලින් ඉවත් වෙලා වෙනත් සේවා සඳහා යොමු වෙනවා. ඉතින් ඒ අයටත් කියන්න දෙන්නේ තමන්ගේ රැකියාවෙම නියැලෙන්න තමන්ගේ වීසා එක රැකගන්න මේ වගේ අවාසනාවන්ත සිද්ධීන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් ඉතින් ශ්‍රී ලංකාවෙන් දැනට ඊශ්‍රායලයට එන්න බලාගෙන ඉන්න අයට මේ තොරතුරු ගොඩක් වැදගත් වෙනවා. මේවා දැනගෙන ඔයාලා ඊශ්‍රායලයට එන්න කවුරුත් කියන නිසා රැකියාවෙන් ඉවත් වෙන්න එපා. කිසිම කෙනෙක් විශ්වාස කරලා තමන්ගේ වීසා එක දාලා තමන්ගේ රැකියාව දාලා අතහැරලා වෙනත් රැකියාවන් වලට නීත්‍යානුකූල නොවන රැකියාවන් වලට ගිහිල්ලා රැකියාවේ නියැලෙන්නට එපා. ඒක නීති විරෝධී. කොයි මොහොතක හරි ඔයාව අත්අඩංගුවට පත් වෙනවා. ඉතින් ඊශ්‍රායලයේ දැනට තියෙන තත්ත්වය ගැන මම වෙනත් වීඩියෝ එකකින් කතා කරන්නම් ඔයාලට. ඒ සම්බන්ධවත් ඔයාලට තොරතුරු මම අරගෙන එන්නම්. එතකොට ඔයාලා ඊශ්‍රායලයට ආවට පස්සේ ඔයාගේ ආරක්ෂාව ඔයාම සලසා ගන්නට ඕනේ. ඒ කියන්නේ ආරක්ෂාව කියන්නේ යුදමය පැත්තෙන් නෙමෙයි. ඔයාගේ වීසා එක රැක ගන්න එක, ඔයාගේ රැකියාව රැක ගන්න එක, ඔයාගේ එම්ප්ලොයර්ගේ ආදරය දිනාගෙන හොඳින් වැඩ කරන එක, මේ හැම දෙයක්ම ඔයාගේ අතේ තමයි තියෙන්නේ. තමන්ගේ වීසා එක පවා නැති වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් අය මත්ද්‍රව්‍ය මත්පැන් පානයට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒවත් ලොකු ප්‍රශ්න වෙනවා ඊශ්‍රායල් වලට ඇවිල්ලා. ඊට පස්සේ ඒවට යොමු වෙලා පහුවදාට තමන්ගේ රැකියා ස්ථානයට යන්නේ නැහැ. ඊට පස්සේ නිවාඩු ගන්නවා. ඒ වගේම ගොඩක්ම
දැන් ඊශ්‍රායල් වල තියෙන ප්‍රශ්නය තමයි විනෝදකාමීත්වය වැඩි. තමන් ආව කාරණාවත් අමතක වෙනවා. ඒ වගේම සමහර අය සත්තු වගේ ජීවත් වෙනවා. හරිම මේ අප්‍රසන්නයි. ඒක නම් ඇත්තටම අහන්න දකින්න ලැබෙන දේවල්. ඉතින් තමන් ඊශ්‍රායලයට ආවේ ගොඩක් සල්ලි වියදම් කරලා සමහර අය ණය වෙලා ගෙවල් දොරවල් ඉඩකඩම් උකස් කරලා ඉතින් ඒ වගේ දේවල් අමතක වෙනවා ඊශ්‍රායලයට ආවට පස්සේ යාළුවොත් එක්ක එකතු වුණාට පස්සේ ඉතින් තමන්ගේ පාඩුවේ රැකියාව කරගන්න තමන්ට පාළුවට තනිකමට කතා කරන්න කෙනෙක් හොයාගන්න ඉතින් ඒ වුණත් සත්තු වගේ හැසිරෙන්නට එපා ඒක හරිම අප්‍රසන්න දෙයක් ඒ වගේම ඒ සම්බන්ධතාව වලින් ඇති වෙන්නේ තමන්ට සතුටක් සැනසීමක් නෙමෙයි තමන් ඉන්න ටෙන්ෂන් එකෙන් තවත් ටෙන්ෂන් වැඩි වෙන වාතාවරණ තමයි උදා වෙන්නේ ඒ නිසා තමන්ගේ පරිස්සම බලා ගන්න තමන් ආවේ මොන කාරණයකටද කියන එක මතක තියාගන්න ඒ වගේම සත්තු වගේ ජීවත් වෙන්නට එපා ඒක හරිම අප්‍රසන්න දෙයක් ඉතින් තමන්ට ලැබුණු නිදහස භුක්ති විඳින්න ඒත් සත්තු වගේ ජීවත් වෙන්න එපා. ඉතින් මේ ගැන කතා කරන්නම ඕන කියලා මම හිතුවා. සමහර අය නිවාඩු ගන්නවා ශබාත් වලට. ශබාත් කියන්නේ සිකුරාදා සෙන්සුරාදා නිවාඩුවක් ලැබෙනවා. සමහර අය මේ වගේ රැකියාවන් වලින් එළියට යනවා එම්ප්ලොයර්ස්ලා දන්නෙත් නැහැ. කෙයාගිව රැකියාවන් වලට ආපු අයට නිවාඩු නැහැ. ඉතින් මේගොල්ලන් සමහර වෙලාවට ලෙඩා වනිදි කරවලා එම්ප්ලොයර් දන්නෙත් නැහැ. ෆැමිලි එකේ කට්ටිය දන්නේ නැහැ එළියට ගිහිල්ලා. ඉතින් එහෙම වුණාම හදිසි අවස්ථාවක් ඇතිවෙනොත් තමන්ගේ ලෙඩාට තමන්ගේ කෙයාගිව තමන්ගේ රැක බලා ගන්න තමන් අසල නැහැ. එතකොට තමන්ගේ රැකියාවටත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ නමටත් මේ වගේ දේවල් කැලලක් වෙනවා. ඉතින් ඇත්තටම මේ හොඳ කමෙන්ට් එකකුත් මේකට ලියලා තිබුණා මම දැක්කා. ඉතින් මේකට විදිහයි ඒ කමෙන්ට් එක මේකට ඉස්සර ආපු මිනිස්සු වීසා එක කඩාගෙන සරණාගත වීසා පාවිච්චි කරේ අවසානම තුරුම්පුවට. ඒ කියන්නේ තමන්ගේ වීසා කාලය ඉවර වෙලා ස්පෙෂල් වීසා එකකට ගිහිල්ලා ඊට පස්සේ වීසා එකක් ලබා ගන්නටම බැරිම අවස්ථාවකට තමයි රිප්යුජ් වීසා එකකට ඉල්ලුම් කළේ. වීසා එකට යන්න විදිහක් නැති වුණාම වීසා එකේ වටිනාකම දන්න නිසා ඒක පරිස්සම් කරගත්තා. දැන් එන අය එනකොටම ජොබ් එකෙන් එළියට එයාලට වීසා වැඩක් නැහැ. දරුවෙක් මල්ලෙක් බලන්න යන්න ඕන නිසා ඒක පරිස්සම් කරගෙන කාලයක් ඉන්නවා කියලා නැහැ. වෙනම ආතල් ලෝකයක් හොයාගෙන යන්නේ. අලුතෙන් එන කෙයාගිවර්ස්ලත් එහෙම ඉන්නවා මේකේ. ඒකනේ පුදුම ආතල් තමයි වෙන මුකුත්ම නෙමෙයි කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ කාරණාවේ යම්කිසි ඇත්තක් තියෙනවා. ඉතින් අපි ආවේ ඊශ්‍රායලයට ආවේ විනෝද වෙන්න නෙමෙයි. තමන් රැකියාවක් කරන්නයි ආවේ, හම්බ කරගෙන යන්නයි ආවේ තමන්ගේ දරුපවුල වෙනුවෙන්. ඒ නිසා ඒ දේවල් ඔළුවේ තියාගන්න ඕන. ඉතින් නැවත මේ වගේ දේවල් විනෝද වෙන්නට ගිහිල්ලා උමනාවට වඩා දේවල් කරන්නට ගිහිල්ලා තමන්ගේ රැකියාවක් නැති කරගෙන ප්‍රශ්න ඇති වුණාට පස්සේ තමන්ට හැරිලා ශ්‍රී ලංකාවට හිස් අතින් යන්න වුණොත් එහෙම තමන්ගේ හැම බලාපොරොත්තුවක්ම නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ අවාසනාවන්ත සිද්ධීන් වලට මුහුණ දෙන්නට කටයුතු සලසා ගන්නට එපා ඊශ්‍රායල් වලට ඇවිල්ලා. මෙන්න මේ පණිවිඩය තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. හැමදෙනාම මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. මොකද මේ වගේ දේවල් හැමෝම දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඊශ්‍රායල් වලට ආවට පස්සේ මොනවද කරන්නේ, කොයි විදියටද තමන් රැකියාව කරගෙන ඉන්න ඕනේ කියන එක ගැන. ඉතින් 3N Israel YouTube channel එකෙන් ඔයාලට හැමදාමත් මේ වගේ නිවැරදි තොරතුරු අරගෙන එනවා. ඒ නිසා 3N Israel YouTube channel එකත් එක්ක alert එකේ ඉන්න subscribe කරලා තියාගන්න. ඊශ්‍රායල් සිහිනය හැමදෙනාගේම සැබෑ වේවා, ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි, ජේසු පීඨයි ඔයාලා හැමදෙනාටම.
සමහර අය